හායි කොහොමද ඔයාලට අදත් මං ඔයාලා එක්ක රසම රස කිචන් කතාවක් බෙදා ගන්නයි යන්නේ. මේක අපිට පාන් වලින් හරිම ඉක්මනට හදාගන්න පුළුවන් රසම රස පාන් කොත්තුවක්. බලමු අපි මේක හදාගන්නේ කොහොමද කියලා. සෑන්ඩ්විච් පාන් පෙති 10කින් තමයි අද මම මේක හදන්නේ. ඒකට ඕන කරන සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අලේකුයි ලීක්ස් කොළ ටිකකුයි මං කලින්ම කපාගෙන තියාගත්තා. ඔයාලට ඕනේ නම් මේකට ගෝවා මාළු මිරිස්සුනත් එකතු කරගන්න පුළුවන්. ඒත් එක්කම සොසේජස් තුනකුත් පොඩියට කපා ගන්නවා. දැන් මම පෑන් එකක් ලිපේ තියාගෙන මද ගින්දරේ තමයි මේක හදාගන්නේ. පෑන් එක රත් වීගෙන එද්දි ඒකට බටර් ටිකක් දාගන්න. ඊට පස්සේ බිත්තර දෙකක් දාගන්න. මම මේ බිත්තර දෙකත් ලුණු ටිකක් දාලා කලින් හදාගෙන තමයි තිබුණේ. බිත්තර දෙක ටිකක් බැදෙනකොට ඒකටම කපාගත්ත සොසේජස් ටිකක් දාගන්න. ඒ ටික තැම්බීගෙන එද්දි කලින් කපාගත්ත කැරට් ටික එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න. ඒ ටික හොඳට ටෙම්පරාදු වෙද්දි හීනිවට කපාගත්ත ලොකු ලූණු, අමු මිරිස්, තලාගත්ත සුදු ලූණු, රම්පේ, කරපිංච එකතු කරගන්න. මේකට තලාගත්ත ඉඟුරු දාන්න පුළුවන් නම් ඔයාලට මේක තවත් රස කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු කුඩු පොඩ්ඩක් දාගෙන කලවම් කරගන්න. මේක තෙම්පරාදු වෙද්දී අපට හොඳ සුවඳක් එනවා. ඒත් එක්කම මේකට පොඩියට කපාගත්ත පාන් එකතු කරගෙන තවත් මික්ස් කරගන්න. දැන් මේකට සෝයා සෝස් ටිකකුත් එකතු කරගමු. මං කලින් හදාගත්ත චිකන් කරි එකක් මේ මික්ස් එකට එකතු කරගෙන හොඳට මික්ස් කරගන්නවා. ඔයාලට සැර වැඩියෙන් කන්න ඕනි නම් මේකට ගම්මිරිස් කුඩු ටිකක් හරි චිකන් කරි වැඩියෙන් හරි එකතු කරගන්න පුළුවන්. අන්තිමටම කලින් කපාගත්ත ලේස් ටිකත් එකතු කරලා ආයෙත් හොඳට කලවම් කරගන්න. ලීක්ස් ඉක්මනට තැම්බෙන නිසා තමයි අන්තිමට එකතු කරේ. මේකට ඔයාලට ටිකක් ගැඹුරු පෑන් එකක් ගත්තොත් කලවම් කරන්න ලේසි. පෑන් එක ගැඹුරු නැත්නම් මේ වගේ හැඳි දෙකක් අරගෙන මික්ස් කරගන්නත් පුළුවන්. රොටි වර්ග වලින් කොත්තු හදනවා වගේ මේක ගොඩක් වෙලා ලිපේ තියාගන්න ඕන වෙන්නේ නැහැ. සොසේජස් ටික තැම්බිලා පාන් ටිකත් එක්ක ඉතුරු දේවල් මික්ස් වෙලා මෙන්න මේ වගේ පාටට එද්දි මේක ලිපෙන් බා ගන්නවා. ඔන්න අපේ වැඩ ටික ඉවරයි. දැන් කන්න තමයි තියෙන්නේ. රෑ කෑමට වෙනස්ම විදිහේ හරිම රසට ගෙදරදී ලේසියෙන්ම හදාගන්න පුළුවන් පාන් කොත්තු රෙසිපි එකක් තමයි මේ. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. තවත් මේ වගේ කිචන් කතා දැනගන්න මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න. තවත් මේ වගේ කිචන් කතාවකින් ආයෙ හම්බ වෙමු.